අයිබෝන් සුබ දවසක් ඔයගොල්ලෝ සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ ඊටාම වැදගත් කාරණයක්. ඒ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒ කියන්නේ දැන් මේ දවස්වල පුනපුනාම කතා වෙන මාතෘකාව තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක මේ දවස්වල මෙච්චර කතා වෙන්න හේතුව මොකද්ද? සහ දැන් ඒකට හේතුව විදිහට ඒකට විරෝධය පාලා උද්ඝෝෂණයක් පැවැත්තුවා. ඒත් එක්කම උද්ඝෝෂණය කියන්නේ විරෝධය පාලා උද්ඝෝෂණය පවත්වලා අන්තිමට 6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අකුල ගන්න සිද්ධ වුණා. ඒක ගැන ඊළඟට දැන් ඒකට එකඟතාවය පළ කරලා දැන් මේ අකුලා ගැනීමට විරුද්ධව උද්ඝෝෂණයක් ඊයේ දවසේ පැවැත්වුණා 16 වෙනිදා සහ අම්බලන්කොටදී උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න යන්නේ ඒක කතා කරන්න හේතුව තමයි ඔය කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක ලංකාවට මෙච්චර වැදගත් සහ වැදගත් වෙන්නේ ඇයි කියන කතන්දරය තමයි අපි විස්තර කරන්න යන්නේ. හරි. අපි මෙන්න මෙහෙම පටන් ගමු. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක ඇත්තටම මෙම ආණ්ඩුවේ කියන්නේ දැන්ට පවතින ඔය මාලිමාව කියන රජයෙන් ඕක ක්‍රියාත්මක කරාට ඒ කියන්නේ හරිනි අමරසූරිය වර්තමාන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය තමයි ඕක ක්‍රියාත්මක කරන්න විශාල වශයෙන්ම කටයුතු කරේ. නමුත් ඕක ඇත්තටම පටන් ගත්තේ 2018 වර්ෂයේ. 2018 වර්ෂයේ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක පටන් ගත්තේ. ඒතකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක වැදගත්ම දේ තමයි මෙම ආණ්ඩුව පත් වෙන්න. ඒ කියන්නේ දැනට පවතින මාලිමා ආණ්ඩුව පත් වෙනකොට ජනතාවට පොරොන්දුවක් දීලා තිබ්බා. පොරොන්දුවක් කියන ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලිව තිබ්බා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක වෙන්න හේතුවම දැන්ට පවතින අධ්‍යාපන ක්‍රමයේ බර වැඩි. එම නිසා අනිවාර්යයෙන්ම අධ්‍යාපන ක්‍රමය දැන්ට පවතින අධ්‍යාපන ක්‍රමයේ බර වැඩි කියන්නේ දැන්ට පවතින අධ්‍යාපන ක්‍රමයේදී ළමින්ව හලන එකයි කරන්නේ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. ඒ කියන්නේ තියෙන අධ්‍යාපනය වෙනසකට ලක්වල යුතුයි හැමෝටම තමන්ගේ හැකියාව හඳුනා ගැනීම ඔස්සේ වෙනසකට ලක්වල යුතුයි කියන මතය තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන එක ක්‍රියාත්මක කරන්න තීරණය කරේ. යනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සහ වැඩසටහන් මේ අවුරුද්දේ මොඩියුල ක්‍රමය යටතේදී එක් විෂයන් යටතේදී ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරා. මේ අවුරුද්දේදී ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරා. දැන් ඊට පස්සේ දැන් මේ පස්සේ දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔය අවසාන මොහොතේ තමයි ඉංග්‍රීසි මොඩියුල් එක ප්‍රශ්නය ආවේ. හරි ඉංග්‍රීසි මොඩියුල් එක ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ඒක කලින් වීඩියෝ වල අපි උන්තරන් සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ ඔය ඉංග්‍රීසි මොඩියුල් ප්‍රශ්නය හෝ ඇති කරගෙන සහ ඔය වෙනත් විවිධ ප්‍රශ්න නිසා හෝ විපක්ෂය සහ සංඝ සමාජය කියන්නේ අතුරු පිරිස ඕක සම්පූර්ණයෙන්ම රිවර්ස් කරන්න සෑහෙන try එකක් දෙනවා. නමුත් ජනතාවට ඒක අගේ තේරෙනවා. අපි කතා කරන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන ලංකාවට මෙච්චර වැදගත් ඇයි සහ පවතින අධ්‍යාපන ක්‍රමය ලංකාවට ගැලපෙන්නේ නැද්ද කියන කතන්දරය. ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය කියන එක ගැන ලංකාවට වැදගත් වෙන්නේ ඇයි? විශේෂයෙන්ම ලංකාව විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල සාමාන්‍යයෙන් අධ්‍යාපනය කියන එක තමයි සාමාන්‍යයෙන් ඉස්සර කියන්නේ ලෝකේ පැවතිච්ච ඉස්සර කුල ක්‍රමය කියලා එකක් පැවතුණා. ওই කුල ක්‍රමය කියන එක ගත්තන් පස්සේ තිබ්බ රදල පවුල් දැන් ලංකාව ගත්තම රදල පරම්පරාව. එතන උඩ රට, පහත රට විවිධ වශයෙන් කුල වශයෙන් බෙදීමකට ලක් වුණා. විශේෂම වලව් පවුල්. හරි ලංකාව විතරම ලෝකෙ. කියන්නේ එක එක තමන් විසින්ම හදා ගන්නා කුල නිසා බේද. කුල ભેදය කියන එක සාමාන්‍යයෙන් බටහිර රටවල තමයි නැත්තේ. නමුත් ඉන්දියාව වගේ ආසියාතික රටවල කුල ක්‍රමය කියන එක තියෙනවා. ලංකාවෙත් යම් මට්ටමකට තියෙනවා. නමුත් ඉන්දියාව තරම්ම නැහැ. ඔය කුල ක්‍රමය කියන එක තියෙනවා. ඉස්සර රජයේ කියන්නේ ඉහළම තනතුරු වලට යන්නේ කුල ක්‍රමයට තියෙන කට්ටිය. ඒ කියන්නේ කුල ක්‍රමයෙන් ඉහළම කට්ටිය තමයි ඉහළම තනතුරු ලැබෙන්නේ. තනතුරු කියන්නේ ජොබ් එකක් ලැබුණා හෝ ඔය විවිධ කටයුතු වලදී. ඒත් එක්කම ඉහළම ඉස්කෝල වලට යන්නේත් ඔය කුල ක්‍රමයේ සම්බන්ධයෙන්. කියන්නේ ඔය ඉහළම කුලවල කට්ටිය රදල් කුලේ කට්ටිය ඉහළ. පහළ කුල කට්ටිය පහළ ඉස්කෝල වලට. ඒතකොට දැන් ඒ කුල ක්‍රමයේ තියෙන කට්ටියක ඇඳුමත් එක්තරා විදිහට වෙනස්. සාමාන්‍යයෙන් අර ඉහළම කුල වල කට්ටියගේ ඇඳුම වෙනස් වුණා. හරි. ඔන්න ඔය විදිහට තමයි තිබ්බේ. ඉතින් ඔහොම ගත්තන් පස්සේ අධ්‍යාපනයේදී මොකද වුනේ? ඉහළ කුලවල කට්ටිය තමයි හොඳම අධ්‍යාපනය ලැබෙන්න අවස්ථාව ලැබුණේ. හරි. පහළ කුලවල කට්ටියට අධ්‍යාපනය ලැබෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒගොල්ලෝ ගියේ පහළ ඉස්කෝල වලට. ඒ ඉස්කෝල වල උගන්වන්නේ පහළම විදිහට තමයි උගන්වන්නේ.
ඉතින් අර ඉගෙනීමේ අධ්‍යාපනයේ යම්කිසි බෙදීම් පැවතුණා. එම කුල ක්‍රමය එතකොට ඔය ලංකාවේ විදිහේ අධ්‍යාපනය සම්බන්ධන කුල ක්‍රමය අඳුරගෙන එම අධ්‍යාපනයේ කුල ක්‍රමයට මරුපාරක් එල්ල කරපු දේශපාලඥයා තමයි අපි කවුරුත් දන්න නිදහස් අධ්‍යාපනයේ පියා වශයෙන් සැලකෙන WW කන්නංගර මැතිතුමා. CWW කන්නංගර මැතිතුමා තමයි ඔය කුල ක්‍රමයට මරුපාරක් එල්ල කර අධ්‍යාපනය කියන එක සියලුම දෙනාටම විවෘත විය යුතු සහ අධ්‍යාපනයෙන් තමයි සුදුසුන් තෝරාගත යුතු කියන කතාව කරලියට ගෙනාවේ කන්නංගර මහත්මයා. නමුත් කන්නංගර මැතිතුමාටත් විවිධ ආකාරයේ අභියෝග තිබ්බා. ඒකට හේතුව තමයි ඒ කාලේ තිබි බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය. කන්නංගර මහතා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න සෑහෙන ගීමක් ගහලා කරගත්තු දෙයක්. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. කන්නංගර මහතා අධ්‍යාපන නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරද්දී දේශපාලඥ විශේෂයෙන්ම SWRD බණ්ඩාරනායක ඒකට විරුද්ධ ප්‍රකාශ කරේ. ඒකට හේතුව තමයි ඔහුගේ බලාපොරොත්තු වුණේ අධ්‍යාපනය කියන්නේ අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලැබිය යුතු ඉහළම කට්ටිය විතරයි. ඒ බණ්ඩාරනායක කියන්නේ SWRD බණ්ඩාරනායක රදල පරම්පරාවක පුද්ගලයෙක්. ඔහුගේ මතය තිබ්බේ ඔහුගේ වතුවල පොල් කඩා ගන්න අවශ්‍ය කොල්ලෙක් ඉන්න ඕන. දැන් ඒ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමයක් කියන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇවිල්ලා ළමයි ඉහළට ඉගෙනගෙන ගියොත් උන්ගේ වතුවල පොල් කැඩීමේ අවස්ථාවක් නැති වෙනවා. එම නිසා ඒ බණ්ඩාරනායකලා ඒත් එක්කම DS වෙනලා වගේ කට්ටිය විරුද්ධව ඡන්දය දුන්නේ. එතකොට අධ්‍යාපනයේ දරුණුම බෙදීම් තිබුණු කාලයක්. ඉතින් ඒ කාලේ ওই බණ්ඩාරනායකලාගේ වතුවල පොල් කඩ හිටපු කට්ටියට ළමයින්ට ওই නිදහස් අධ්‍යාපනය නිසා කන්නංගර මහත්තයාගේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා නම් අපිට ඇත්තටම වෙන වීඩියෝ එකක් අවශ්‍ය නැහැ. ඒක කතා කරන්න වීඩියෝ එක ප්‍රමාණවත් නැහැ. ওই ක්‍රමය නිසා අර එක වතුවල පොල් කඩ හිටපු ළමයින්ට අධ්‍යාපනයේ ඔස්සේ ඉගෙන ගැනීම. කියන්නේ අධ්‍යාපනයේ ඉගෙන ගැනීම ඔස්සේ ඒගොල්ලන්ට අලුත් ජොබ් වලට යෑම. Tamanට තව දුරටත් වැඩිදුර අධ්‍යාපන ලැබීමේ අවස්ථාව කියන එක තීරණය වුණා. ඒත් එක්කම ඒකේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිටත් කැම්පස් යන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් මීට කලින් ගෙවීම් කළා රජයට ගෙවීම් කරලා අධ්‍යාපනයක් ලැබීම තමයි ඒ දවස්වල තිබුණේ කියලා. නිදහස් කන්නංගර මහත්තයාගේ අධ්‍යාපන ක්‍රමය නිසා තමයි සියලුම දැනට හැම කෙනෙක්ටම අධ්‍යාපනය ගැන විවෘත වුණේ. නමුත් බටහිර ක්‍රමයේදී කන්නංගර මහත්තයාත් බටහිර ක්‍රමයටම යම්කිසි සංශෝධනයක් කරලා තමයි ගෙනාවේ. නමුත් වැදගත්ම දේ තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ওই විදිහේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ආවත් අධ්‍යාපන ක්‍රමය කියන එක තනිකරම ඒ කියන්නේ අච්චු පොත් ගහගෙන පස්සේ පාසල් පොත් ලබා දීම ජී.ආර්. ජයවර්ධන මහත්තයාගේ නිලඳුන් ලබා දීම ප්‍රේමදාස මහත්තයාගේ කාලේදී අධ්‍යාපනයට යම් මට්ටමකට දියුණුවකට ලක් වුණා. නමුත් දැන් පෙළ පොත් හරහා දැන් පාසල් පෙළ පොත් නැත්නම් අච්චු පොත් හරහා ලබා දීම හරහා විභාග ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවානේ. එම ක්‍රියාත්මක වෙද්දී විභාග ක්‍රමයේදී කරන්නේ ළමයාගේ හැකියාව අධ්‍යාපනය කියන ප්‍රධාන කුළුණු ගත්තන් පස්සේ දැනුම ආකල්ප කුසලතා කියන කාරණා තුන. ඒ කියන්නේ හිස අත හද. ඔක අධ්‍යාපනයේදී කියනවා ප්‍රජාන ආවේදන මනෝචාලක කියලා. ඔය කාරණා තුන සම්පූර්ණ වුණාන් පස්සේ තමයි අධ්‍යාපනයේ රටට සමාජයට ගැළපෙන යහපත් පුරවැසියෙක් බිහි වෙන්නේ. ලංකාවේ තියෙන දැන්තවදන අධ්‍යාපන ක්‍රමය. හිස කියලා කියන්නේ දැනුම ලබා ගන්න එක. ඊට පස්සේ ඒකට තමයි ප්‍රජාන කියලා කියන්නේ. ඊට පස්සේ අත කියලා කියන්නේ මොකද්ද? අතින් පයින් වැඩ කරන එක. ඒ කියන්නේ ක්‍රියාකාරකම් කරන එක. ඊට පස්සේ මනෝචාලක කියන ඒක ආවේදන මනෝචාලකට අතයි තියෙන මනෝචාලක. ආවේදන කියන්නේ හදවත. ඒ කියන්නේ අධ්‍යාපනයේ සමාජයට වැඩක්. ඒ කියන්නේ කරන දේ හොඳද නරකද කියන එක. ඔන්න කාරණා තුන තමයි. දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් වෙන්නේ ළමයි ඉස්කෝලේ යනවා එකේ ඉඳන් 5 වසර වෙනකන්. ඊට පස්සේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගයට ළමයින්ව සූදානම් කරනවා එක වසරේ ඉඳන්. ඒතකොට ළමයි ටියුෂන් කියන තරගයට යොමු වෙලා තියෙන්නේ. මේකෙන් වෙන්නේ ළමයි තනිකර සමාජයට විවෘත වෙන්නේ නැති කිසිම හැකියාවක් නැති කිසිම වැඩක් තනියම කර ගැනීමට හැකියාවක් නැති තනිකර අර විභාග පාස් වීම කියලා කියන්නේ මොකද? මොකක්කෝ සටහනක් ලියලා කටපාඩම් කරලා කොලයකට පිටපත් කරලා ලකුණු ටිකක් ලබා ගැනීමෙන් ළමයින්ගේ දක්ෂතාවය මනින ඊටම යල් පැන ගිය. හරි කිසිම අප්ඩේට් එකක් නැති ක්‍රමයකට ලංකාව හුරු වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් එකේ න ශිෂ්‍යත්ව වෙනකන් ඒ මෙතඩ් එකට යනවා. ඊට පස්සේ ශිෂ්‍යත්වෙන් පස්සේ 6 වසරේදී දෙමව්පියෝ ළමයින්ගේ ලෑස්ති කරනවා O level වලට සාමාන්‍ය පෙළට. ඒ සාමාන්‍ය පෙළ ලෑස්ති කරන්නේ O level පාස් වුන් නැත්නම් A level වලට යන්න බෑ. හරි. එතකොට එතන ලොකු තරගයක් තියෙනවා. එතකොට ඒකෙන්
ළමයි තනිකර පොත්ගුල්ල වෙලා අර විෂය ගැන මොකක්කෝ එකක් නෝට් එකක් පාඩම් කරන මට්ටමට පත් වෙනවා. ඒකෙදි ළමයින්ගේ තනිකර අර ප්‍රැක්ටිකල් ගතිය නැති වෙලා තියෙනවා. හරි. මම අධ්‍යාපන ක්‍රමයේ යල්පැනගේ අධ්‍යාපන ක්‍රමය. ඊට පස්සේ දැන් A level දී කියන තරඟ ගැන. ඒක වෙනම තරඟයක්. ඊට පස්සේ A level දී ස්ට්‍රීම් කීපයක් තියෙනවා. ඔය කීයට එන්න තරගයක් ඇති වෙනවා. ඉතින් ඔය තරඟය ගත්තන් පස්සේ ඔක තනිකර විශ්වවිද්‍යාල ප්‍රවේශය. එතකොට කැම්පස් යාම තමයි සේරවංගෙම තියෙන අරමුණ. එතකොට කැම්පස් ගියේ නැත්තම් ළමයින්ට එතනින් එහාට අනාගතයක් නැහැ. ඉතින් ඒ තත්ත්වයට ළමයින්ව හලහලා, ඒ කියන්නේ ශිෂ්‍යත්වයෙන් හලනවා, සමහර පිරිස ඔලොල්ලින් හලනවා, එලොල්ලින් හලනවා. ඔය විදිහට හලහලා යන අධ්‍යාපන ක්‍රමයක් තමයි ලංකාවේ මේ වෙනකම් පැවතියේ. ඒ නිසා බොහෝ දෙනාගේ එම කාරණා නිසාම අධ්‍යාපනය කියන එක ළමයින්ට මාර බරක් වෙලා තිබේ. කියන්නේ ඔය පවතින අධ්‍යාපන ක්‍රමය නිසා, විභාග මානසිකත්වය නිසා සහ ටියුෂන් කඩබිහිවීම නිසා තනිකරම අධ්‍යාපනයේ දෙන ගුණාත්මක භාවය නැතිලා තනිකර ළමයි කටපාඩම් කරනවට පත් වෙලා. ඒ කියන්නේ පොත්ගුල්ලෝ කියන්නේ තනිකර නොලෙජ් එකක්, දැනුමක් විතරක් තියෙන හැකියාවක් නැති පිරිසක් අධ්‍යාපනයෙන් බිහි වෙලා තිබේ. දැන් ඊළඟට භයානකතම දරුණුම කාරණය තමයි ඔය කට්ටිය පාස් වෙලා කැම්පස් කියලා කැම්පස් පාස් අවුට් වුණත් කැම්පස් ගිහලා ඩිග්‍රියක් ගන්න එකත් ඒත් කරන්නේ කටපාඩම් කරලා උපාධියක් ගන්න එක, උපාධි සාතිකයක් ගන්න එකනේ. එහෙම කරත් ඊට පස්සේ මේගොල්ලෝ පොඩි කාලේ ඉඳන් වැඩ කරලා නැහැ. අර වැඩ ලෝකේට. හරි? වැඩ ලෝකයට ඉගෙනීම. කියන්නේ වැඩක් කිරීමේ හැකියාව ළමින් නැති වෙලා තියෙනවා. ওই අධ්‍යාපනයේ තියෙන දරුණුම தත්ත්වය ඕකයි. ඉතින් ඒක වෙනස් කරන්න නම් එම නිසා බොහෝ දෙමව්පියෝ, ළමයි, ගුරුවරු සියලු දෙනාම ඊටම පීඩාවට පත් වෙලා තිබ්බේ මේ පවතින අධ්‍යාපන ක්‍රමය නිසා. එම නිසා මේක වෙනසක් කළ යුතුමයි කියලා සමාජ කතිකාවක් නිර්මාණය වෙන්න ගත්තා. අද ඊවිච්ච දෙයක් නෙමෙයි. ඕක සෑහෙන කාලයකට කලින් අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුමයි කියලා. ඒකට දැන් පවතින ඔය මාලිමා ආණ්ඩුව ඒ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ ඉන්න කාලෙත් ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල තිබ්බ අධ්‍යාපන ක්‍රමය කියන එක අනිවාර්යෙන් වෙනස් කරනවා කියලා. දැන් නමුත් ඔවුන්ට බලයක් නොලැබුණු නිසා අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න හැකියාව ලැබුණේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙක අතර බල හුවමාරු වුණේ. යම් මට්ටමකට හෝ අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇති වුණේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේදී විතරයි. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ගැන මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන නිසා. දැන් එතන මෙම ආණ්ඩුව ප්‍රතිපත්ති විකාශය ඉදිරිපත් කරනකොට මොඩියුලර් සිස්ටම් එකක් ගැන කිව්වා. දැන් ජනතාව අතර අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කිරීම සම්බන්ධව. දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මොඩියුලර් ක්‍රමයේදී කරන්නේ අර ළමයින්ගේ දෙන විභාග මානසිකත්වයේ කියන එක සම්පූර්ණයෙන්ම ළමයින්ගේ ඔළුවට බරක් වෙලා තිබ්බේ. ඒක මෙම ක්‍රමයේදී සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙනවා. මොඩියුලර් ක්‍රමයේදී ළමයි ප්‍රායෝගික විදියට පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න විදිය. ඒ කියන්නේ ක්‍රියාකාරකම් තියෙනවා. ගුරුවරු සම්බන්ධ වෙනවා, ළමයි සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර කරේ සම්පින්ඩිත ඇගීම කියලා කියන්නේ අවසානයේ ටෙස්ට් එකක් තියලා ඒකෙන් ලකුණු ගන්න එකව උසස් පුද්ගලයෙක් බවට පත් කරනවා. ඒ කියන්නේ මේ මිනිස්සු විතරයි දක්ෂ. අනිත් කට්ටිය දක්ෂ නැහැ. කොච්චර හැකියාවක් තියෙන එකෙක් වුණත් විභාගේ පෙළුනොත් ඌ අදක්ෂයෙක්. ඒ විදිහට තමයි මෙතඩ් එකක් තිබ්බේ. ඒක තමයි සම්පින්ඩිත ඇගීම කියන්නේ. අන්තිම විභාගයේදී ලකුණු ගන්න විදිය. ඉතින් එමේ විභාගයේදී කොපි කරන එකටත් වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඔන්න ඕක. නමුත් දැන් තියෙන මෙතඩ් එකේදී එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. දැන් තියෙන එකේදී ක්‍රියාකාරකම් කරනකොට කරන විදිහට තමයි ලකුණු හම්බෙන්නේ. එතකොට එතනදී සම්භවන ඇගීමක් කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සම්භවන ඇගීම දෙක නිර්ණායක යටතේ ළමින්ට ලකුණු ලබා දීම සිද්ධ වෙනවා. ඒතර ගුරුවරු, දෙමව්පියෝ, ළමයි සියලු දෙනාම සක්‍රියව මේකට දායකත්වයේ වෙනවා. ඒකෙන් ළමින්ගේ හැකියාව නිර්මාණය වෙනවා. ළමින්ගේ කමියුනිකේෂන් එක වැඩක් කිරීම ඒත් එක්කම වැඩේ හොඳ නරක කියන මාර අර ප්‍රැක්ටිකල් ගතිය ළමයින්ගේ මාර විදිහට ප්‍රැක්ටිකල් ගතියක් මෙම අධ්‍යාපන ක්‍රමයෙන් අලුත් ඔය මොඩියුලර් ක්‍රමයෙන් කියන්නේ තියෙනවා. ඒකෙන් ළමයින්ට අර බෝරින් ගතිය කියන එක ඇත්තටම නැති වෙනවා. එතකොට ළමයින්ට ඉගෙන ගන්නවා කියන එක දැනෙන්නේවත් නැහැ. ඒ කියන්නේ අපි මොනවද ඉගෙන ගන්න තව අපි ඔහොම අර ඊටම සැහැල්ලුවට ළමයින්ට දෙමව්පියන්ට සැහැල්ලුවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මොඩියුලර් ක්‍රමයේ තිබ්බේ. බර කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරලා. නමුත් මෙම ක්‍රමයේදී කිසිම ළමයෙක් පේල්ලෙන්නේ නැති විදියට. එතකොට GPS සිස්ටම් එකට ලකුණු දෙනවා. සාමාන්‍ය කැම්පස් වල තරංගයක් නැහැනේ. දැන් මෙතන ගත්තන් පස්සෙත් මෙතන අර අනවශ්‍ය තරංගය අයින් කරලා තිබ්බේ. එතකොට වෛද්‍යවරු, ඉංජිනේරවරු බිහි වෙන කට්ටියට ඒ කට්ටියට තමන්ගේ අංශෙන් ඉදිරියට යෑමේ හැකියාවක් තිබෙනවා. එතකොට ඕන ළමයෙක්ට ඉදිරියට යන්න පුළුවන් විදිහ තමයි අධ්‍යාපන ක්‍රමයක්. කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රජාන ආවේදන මනෝචාරකය කියන්නේ හිස, මොළය, අත සහ හදවත. ඔය කාරණා තුන විශේෂම ක්‍රියාකාරකම් ඔස්සේ ළමයින්ට ඉගෙනීම. ඒත් එක්කම තමයි ප්‍රායෝගික වශයෙන් හරි දේ ඉගෙනීම. ඒකට අවශ්‍ය කරන විදිහට තමයි YouTube channel වල link
ඔකට QR code සම්බන්ධ කරලා තිබ්බතොත් ළමයින්ට තමන් කැමති නම් ඇති තරම් ගිහිලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වැඩිදුර අධ්‍යාපන සඳහා වෙනම මොඩියුල් සකස් කරලා තිබ්බා. ඊටාම ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් තමයි තිබ්බේ. මිනිස්සෙක් බිහි කරන ළමෙක් බිහි කරන. අර කලින් තිබ්බ සාම්ප්‍රදායික ක්‍රමය අයින් කරලා. ඉතින් ඔය අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැදගත්කම වෙයි. ඉතින් ඕකට විපක්ෂය හරි විරුද්ධ ඇයි කියන කතාව මම කෙටියෙන් දැන් කියන්න. විපක්ෂ සහ සංඝ සමාජය. හේතුව තමයි මේ අධ්‍යාපන ක්‍රමයේ මේ විදිහට ක්‍රියාත්මක කරන ළමයින්ට අධ්‍යාපනය කියන එක රසවත් කාරණයක් වුණොත් අනිවාර්යයෙන්ම මේක සාර්ථකවම කරගන්න කෙනා අවසාන වශයෙන් ව්‍යවසායකයෙක් බවට පත්වීමේ හැකියාව දෙන එන්ටර්ප්‍රීනියර් කෙනෙක්. ඒ කියන්නේ රැකියාව නිෂ්පාදනය කරන්නේ. ඒකට හේතුව ළමයින්ගේ හැකියාවන් කුසලතා දියුණු කිරීම තමයි ඔබ මොඩියුල ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේක මේ හරියට ක්‍රියා කරගෙන ගියොත් හරියට ඉහළම විදියට මේකෙන් ප්‍රයෝජන ගන්න. අනිවාර්යයෙන්ම ව්‍යවසායකයෙක් වීමේ හැකියාවක් තියෙනවා. ඊට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරනවා. දේශපාලඥයෝ කැමති නැහැ මේ රටේ ව්‍යවසායකයෝ බීලා මේ රට දියුණු වෙනවාට. හරි දේශපාලඥයෝ කියන බඩගෝස්තරවාද මේ දක්වා හිටපු දේශපාලඥයෝ කියන බඩගෝස්තරවාද. දේශපාලඥයෝ කැමති රට තනිකරම කෙලවිලා ගිහිල්ලා අර දේශපාලඥයෝ පස්සේ ජොබ් හිඟා කන තත්ත්වෙට පත් වෙනවාටයි පරණ දේශපාලඥයෝ කැමති. එම නිසායි තනිකර මේ අධ්‍යාපන ක්‍රමයට විරුද්ධව. දැන් ඊළඟට කියන්නම් මේ සංඝ සමාජයේ වශයෙන් පිළිසින චීවරධාරීන් අකමැති ඇයි කියලා. හරි දේශපාලඥයෝ සහ චීවරධාරීන් කියන්නේ දෙකක් නෙමෙයි එකක්. හරි හුඟක් කට්ටිය හිතාගෙන ඉන්න මේකට සංඝ සමාජයේ විරුද්ධයි කියලා. සංඝ සමාජය නෙමෙයි විරුද්ධ. ආගමික නායකයෝ නෙමෙයි විරුද්ධ. චීවරධාරීන්. ඒ කියන්නේ දේශපාලනය කරන චීවරධාරීන්. විරුද්ධ වෙන්න හේතුව මොකද්ද? ඔය තියෙන බඩගෝස්තරවාදී දේශපාලඥයින් මත තමයි චීවරධාරීන් යැපෙන්නේ. මේක ඇත්තටම සහජීවනයේ වගේ ක්‍රියා කරන දෙයක්. සහජීවනය කියන එක ඕගොල්ලෝ විද්‍යාවත් සහජීවනය කියන එක දන්නවා කියලා මම විශ්වාස කරනවා. සහජීවය කියන්නේ එක්කෙනෙක් මත අනිත් එක්කෙනා වෙනවා. එයා මත අනිත් එක්කෙනා. අතර දෙන්නා අතර හුවමාරු වීමක් වෙන්නේ. එතකොට දෙන්නටම වාසියක් වෙනවා. දැන් මෙතන වෙන්නේ බඩගෝස්තරවාදී දේශපාලඥයෝ මගින් ඔය චීවරධාරීන්ට මොකද වෙන්නේ? ප්‍රාඩෝ වරන් දෙනවා එක ඒගොල්ලෝ තමයි සැප ගන්න කට්ටිය. හරි චීවරධාරීන් විසින් කරන්නේ මොකද? ජාතිවාදයේ අවුස්සලා ඔය දේශපාලඥයින්ව බලේ තියා ගන්නවා. ඉතින් ඔය චීවරධාරීන් කරන දරුණුම දෙයක් තමයි බුදුදහම විනාශ කරන එක, ජාතිවාදයේ අවුස්සන එක සහ ඔන්න කතන්දර දෙක. ඒ නිසා චීවරධාරී සහ දේශපාලඥයෝ කීයටවත් කැමති නැහැ ලංකාව වගේ රටක් අධ්‍යාපනයේ ඔස්සේ දියුණු වෙලා අර ලෝකේ ඉහළම තලයට යනවාට. එතකොට එහෙම වුණොත් ඔය චීවරධාරීන්ගේ සහ පරණ බඩගෝස්තරවාදී දේශපාලනඥයන්ගේ තියෙන ගෝත්‍රික අදහස් වලට තනිකර මරු පහරක් එල්ලනවා සහ ඔය දේශපාලඥයෝ කියනුම් හොරු කියන මතේ දැන්ට ජනතාව ඉන්නවා සහ ඒක ජනතාව සක්සුදස්සේ පැහැදිලිලා ලංකාවේ ළමයින්ගේ හොඳ අනාගතයක් නිර්මාණය වෙනවා. ඒකට වෙන කාලකණි දේශපාලඥයෝ කැමති නැහැ. ඒකයි ප්‍රධාන වශයෙන්ම ඒත් එක්කම තමයි ආගමවාදී ජාතිවාදී පතුරනවා. දැන් මේක ඉගෙන ගත්තන් පස්සේ මේකෙදි සිංහල දෙමළ මුස්ලිම් ළමයි ඊටම සහයෝගයෙන් වැඩ කරනවා. එතකොට ඒගොල්ලෝ අතර අර කිසිම ආගමවාදයක් ජාතිවාදයක් කියලා නැහැ. තම සහයෝගයෙන් එකමුතුකමින් වැඩ කරන්නේ. ඒකට කැමති නැහැ ඔය කුහක චීවරධාරී සහ දේශපාලඥයෝ. ඇයි දේශපාලඥයන්ගේ සහ චීවරධාරීන්ගේ එකම අරමුණ වෙන්නේ ජාතිවාදයේ අවුස්සල ඡන්දේ ලබාගෙන මෙව දේශපාලනය කිරීම. චීවරධාරීන්ගේ අදහස තියෙන්නේ එවැනි දේශපාලඥයින්ව බලයට ගෙන්නලා ඔවුන් මාර්ගයෙන් හොඳට සැප ගන්න එක. එන්න ඒකයි ඔය චීවරධාරීන් සහ දේශපාලඥයෝ අකමැති ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් වෙනවාට. එහෙම නැතුව මේක මේ ඉංග්‍රීසි මොඩියුලේ QR කෝඩ් එක තියෙන ප්‍රශ්නයක් මත අපුණු දෙයක් නෙමේ. කෙසේ හෝ මේක කොහොමත් මේක වෙන්න දෙන්නෙම නෑ කියන මතයම ඔය පරණ බඩගෝස්තරවාදී දේශපාලඥයෝ ඉන්නේ. ඔන්න ඕකයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ තියෙන වැදගත්කම සහ පරණ දේශපාලඥයෝ ඕකට කැමති නැද්ද? ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙච්චර වැදගත් ඇයි කියලා මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඕගොල්ලන්ට සුබ දවසක් තෙරුවන් සරණයි. Goodbye all of you. අලුතෙන් අලුත් දවසක වීඩියෝ එකත් එක්කලා අලුත් වීඩියෝ එකත් එක්කලා අපි නැවතත් හමු වෙමු. Hope this lesson was clear. Leave a comment if you have questions. Subscribe and click the bell icon.